මේ සබස්ක්‍රයිබ් කරන්න. අද නම් පුදුම ලස්සන දවසක්. ලස්සන්ට ඉරත් පායලා අනත් පායලා හොට චුට්ටක් විතර වැරදුනා. අද හෝල් එකේ කවුරුත් නෑනේ. මොකද මේ වෙලාවට කවුරුත් නැති එකත් හොඳයි ඉතින්. බස් එකේ ඉඩ තියෙනවනේ. ගිහින් වාඩි වෙන්න පුළුවන් නිකම්ම. අද අතමිට සරු වෙන්නයි යන්නේ. මීට ලං කරලා බලන්න ඕනේ. නෝනා කොහෙ යන්නද? මේ මොකද මේ? කැත විතර ඔරන් හොටෙක් වගේ. ඇයි මොකද? ගිහින් දාන්නද? අපෝ මේ ගෑණිගේ කටේ සත්‍ය බලපංකෝ. නෝනා මේ රොන්ටෝක් දීගෙන එන්න එපා. මේ පේනවනේ අතේ මොකද්ද තියෙන්නේ කියලා. පිහිය ඔව් නෝනා පිහිය තමයි මේ. හොඳ හිතින් අතේ තියෙන බඩු මුට්ටු සල්ලි මිල මුදල් මට දෙනවද? කෑ ගහලා මට කියලා බෙල්ල කපා ගන්නවද? අනේ කියන තැනකට වඳින්න මට යන්න දෙන්න. අනේ මල්ලක සල්ලි නෑ මං එන අහිංසකයි. මේ නෝනා මේ ගන්නවනේ මේ පිහියට ඔය මුකුත් අදාළ නෑ කියලා. කරුණා කරලා සල්ලි ටික දෙනවද මට කියලා බෙල්ල කපා ගන්නවද? අනේ කවුරුත් නැත මාව බේර ගන්න. උඹ ඔය කෑ ගහලා වැඩේ වරද්ද ගන්න යන්නේ. අනික මේ වේකේ මට විරුද්ධව යන්න මොකෙක්වත් නෑ. අඩෝ ඈකෝ ඒ පාර මොකද? ඒයි කවුද උඹ? මොකද කෑ ගහන්නේ? බලපංකෝ මොකද්ද බං ඔය ඇඳන් ඉන්නේ? විකට් ඇඳුම් තරකට යන්නද? මම තමයි බැට්මන්. මම උඹලගේ නගරෙට ආවා. අනේ බැට්මන් නෙවිල්ලා. ඇයි බං උඹට බැට්මෑන් කියන්නේ? උඹ බැටරි කොල්ලාද? මේ උඹ මාව සෙල්ලම කරගත්තද? යකෝ බැට්මෑනියෝ උඹ හිතුවද සෙල්ලම් කරන්න මේක සෙල්ලම් ගයක් කියලා? හොඳ හිතින් මෙතනින් ඵලයන් නැත්තම් දන්නවනේ. ඇයි වන්දයක් කරපම් බලන්න. හිටපන් අද ඉඳ. යකෝ පීයන්නේ නෑනේ. මොකද පීයන්නේ නැද්ද? එනපන්. අනේ බැට්මෑන් අයියේ මේ ගැට්ටාට සමා වෙන්න. අනේ මට යන්න දෙන්න. මං යන්න ෂේප් එකේ. මං හිතන්නේ මේක ප්ලාස්ටික් පීයක්ද කොහෙද? පස්සේ බලා ගන්නම්කෝ මං ඔයාගෙන. හරි ඵලයන්. මොකද මම කොහොමත් පොඩි උන්ට ගහන්නේ. මට පොඩි එකා කිව්ව නේද? මං බලා ගන්නම් පස්සේ උඹ ගැන බැට්මෑනියෝ. දැනටම යන්න. හැබැයි මේක නම් අමතක වෙන්නේ. මාව නෝන්ඩිත් කරා. පව් අසරණ පොඩි එකා. අනේ බැට්මෑන් කොළුවෝ මං ඔයාව දකින්නමයි හිටියේ ආසාවෙන්. මං ඉතින් ගෙදර පොඩි එකත් එක්ක බලනවා ඉතින් බැට්මෑන්ගේ කාටුන්. මං හිතුවේ නෑ ඔයා ඇත්තටම ඉඳී කියලා. මම බැට්මෑන් නෙමෙයි අම්මේ. මේ ඔයාගේ පුතා. අනේ මේ බොරු කියන්න එපා. මගේ පුතා කොහොමද බැට්මෑන් වෙන්නේ? ඔන්න බලන්නකෝ අම්මේ එහෙනම්. මොකද ඔය රෙදි ගලවන්නේ? අනේ මේ මගේ කොල්ලා නේද ඇත්තටම? දැක්කනේ අම්මේ. මං කිව්වට ඔයා ඇහැව්වේ නෑනේ. අනේ ඒකනේ කොල්ලෝ මාත් රැවටුණා ඇත්තට මේ බැට්මෑන් කියලා. කොහින්ද කොල්ලෝ ඇඳුම? මේක අම්මේ අවුරුදු දවස්වල විකට ඇඳුම් තරඟට ඇඳන් ආපු කොල්ලෙක් දාලා ගියපු ඇඳුමක්. මං ඉතින් මේක දාගෙන පොඩ්ඩක් රවුමක් දාන්න ආවා. එතකොට තමයි අම්මා හොරෙක්ට මාට්ටු වෙලා හිටියේ. කොහමද මගේ ප්ලෑන් එක? ප්ලෑන් එක කෙසේ වෙතත් කොල්ලෝ ඊ ඇඳුම නම් ඔයාට ෂෝක් එකකට ගැලපුණා ඈ. නේ? ඒක නෙමෙයි. හොරාට මොකද කරන්නේ? ඇයි අම්මේ? පණ බයේ හොරා ගියද? ගියාට කොල්ලෝ අර බලන්නකෝ. ආපහු ඇවිල්ලානේ. ආපහු ඇවිල්ලා? අම්මයි පුතයි මාව රවට්ටලා යවන්න නේද? හොඳ හිතින් ගනියව සල්ලි. අනේ බැට්මෑන් අපිව බේරගන්න.